අපි කතා කරමු මේ මහරගම පමණුව ප්‍රදේශයේ ඉදිවන පර්ච් එකක් වෙනවා 125ක් විතර වටිනා අනර්ග ඉඩමක්. ඉතින් මේ ඉඩමේ තුම්මහල් නිවාසයක් තමයි ඉදි කරන්නේ. ඉතින් මෙච්චර වටිනා ඉඩමක සැලසුම් කරනකොට ඉතාමත් පරිස්සම් වෙන්න ඕන. ඉඩමට ලොකු ගාණක් වියදම් කරලා තියෙන්නේ. ඉතින් ස්ට්‍රක්චරල් ප්ලෑන්, ඉලෙක්ට්‍රිකල්, ප්ලම්බින්, ඩ්‍රෝවිං සියල්ලම ලබා ගත්තා. විශේෂයෙන්ම වාස්තු අනුව තමයි මේකේ සැලසුම් කරන්න අවශ්‍යයි කියලා කිව්වේ. වාස්තු වලට සැලසුම් කරනකොට මුලදිම අතිවාරම් ඒ ටයි බීම්ස් නිසි අයුරින් සැලසුම් වෙන්න ඕන. ගේ හදලා ඉවර වෙලා ෆවුන්ඩේෂන්ස් දාලා ඉවර වෙලා ඒ වාස්තු හා ජ්‍යොතිෂ අනුව සැලසුම් කරාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. මුලදිම කරන්න ඕන. අතිවාරම් ටයි බීම්ස් ඒ සුබ පාදවලට ස්ථානගත කරන්න ඕන. ඒ වාස්තු පුරුෂය අනුව ඒ කිචන් එක, වොෂ්රූම් ඒ හරියට දිශාවන් වලට ස්ථානගත කරන්න ඕන. ඊට පස්සේ ප්‍රධාන දොර සුබ පාදවලට ස්ථානගත කරන්න ඕන. ඒ ප්‍රධාන ద్వාර දිශානුකරණය කියලා තියෙනවා. ඒ නිසි දිශාවන් වලට ගෙදරින් ඉවත්ව යන දොරවලුත් ස්ථානගත කරන්න ඕන. අපි කරානේ විජය, සුමුඛ, දනද, ජය, මනෝරාම, කර, උග්‍ර කියලා තියෙනෝනේ රිපුද කියලා ගෙවල් වර්ග. අන්නේ ඊට ගැලපෙන අයුරින් දොරවල් ඒ දිශාවන් ස්ථානගත කරන්න ඕන. ඊළඟට ගේ මැද ගැනත් හිතන්න ඕන. ගේ මැද අපි කියලා තියෙනෝනේ මරුසුලමේ කියලා තියෙනවා. සමහර ඉඩමට සෙන්ටර් එක අනුව මරුසුලම ගිනි කතිරේ කියලා වෙනස් කරන ඒ නම් වලට අදාළව ගේ මැද ගැනත් හිතන්න ඕන. ඉතින් ගේ හදලා ඉවර වෙලා මේ වාස්තු හා ජ්‍යොතිෂ අනුගමනව සැලසුම් කරනවායි කියන එක කරන්න බැරි වැඩක්. ඔබ මුලදීම සැලසුම් ශිල්පයාට පරිපූර්ණ දැනුමක් තියෙන්න ඕන. වාස්තු හා ජ්‍යොතිෂ අනුකූල අවශ්‍ය කෙනාට ඒ සැලසුම් නිර්මාණයේදී ඔහු දැනගෙන ඉන්න දේවල් බොහෝ තියෙනවා. තවත් ඕනනම් කේන්දරයේ නැකතට අනුව ඒකාදශක පොරොන්දම් වලට ගැලපෙන අයුරින් 11 පොරොන්දම් කියලා තියෙනවනේ. අය, වැය, දිනය, නැකත, රාශි, දේවතා කියලා තියෙනවනේ 11ක්. අන්න ඒ 11ට ගැලපෙන අයුරින් සැලසුම් කරන්නත් දැනුම තියෙන්න ඕන. ඒ ගේ දිගපළල ගන්න ඕන ඊට අනුරූපීව. ඉතින් මගදී මේව වෙනස් කරන්න බෑනේ. අතිවාරම ඉඳලම මේව සැලසුම් වෙන්න ඕනේ කියලා ඔයාලට දැන් පැහැදිලි වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ මහරගම ක්ලයන්ට් වාස්තු වලට අවශ්‍යයි කියලා කිව්ව මුල ඉඳලම ඒ අනුව අපි මුල ඉඳලම මේ වාස්තු ජ්‍යොතිෂ සිද්ධාන්ත වල ගැලපෙන අරුන් තමයි මේක සැලසුම් කරේ. අවශ්‍ය නැහැ කියන අයට අපිට ඊටමත් පහසුයි වාස්තු අවශ්‍ය නැති අයට සැලසුම් කරන්න. මොකද වාස්තු ජ්‍යොතිෂ විද්‍යාත්මක සැලසුම් කරනකොට අපිට අවශ්‍ය විදිහට සමහරලාට ගන්න බෑ. කිචන් එක මේ දිශාවට දාන්න වෙනවා. ඊට පස්සේ වොෂ්රූම් සමහරලාට අපි අකමැත්තෙන් වුණත් සමහර දිශාවන්ට දාන්න වෙනවා මේ සිද්ධාන්ත නිසා. වාස්තු අවශ්‍ය නැති අයට සැලසුම් කරන්න පහසුයි. ඕන විදියට සැලසුම් කරන්න හැකි. සැලසුම් එඩිට් කරන්න ඕනේ. ප්ලෑන් එඩිට් කරනකොටත් හරිම පහසුයි. නමුත් වාස්තු අනුව කරනකොට සමහරවිට මුලින් ඉඳලම ආපහු ඩිසයින් කරන්න වෙනවා. ඉතින් ඔයාට ජ්‍යොතිෂ වාස්තු වලට සැලසුම් කරන්න අවශ්‍ය නම් සැලසුම් ශිල්පයට හොඳ දැනුමක් තියෙන්න ඕන. එහෙම කෙනෙක් තෝරගන්නකොට ඔයාලා මේ වීඩියෝස් බලලා වරුණ මනම්පෙර TikTok, YouTube, Facebook බලලා ඔයාලා දැනුවත් වෙලා තමයි ඔයාගේ ගේ හදන්න ඉස්සෙල්ලා තීරණය කරන්න ඕන. ඔයාලා දැනුවත් වෙන්න ඕන. දැනුවත් වෙලා තමයි ඔයතොට තමයි ඔයාලට හරි ඩිසිෂන් එකක් ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. එහෙනම් තවත් වීඩියෝකින් අපි හමු වෙමු.